නිකන් හිතන්නකො උදේ 8 ඉඳලා හැන්දෑව 5 වෙනකම්. කිසි ගැටලුවක් නැතුව අනුන්ගේ කුඹුරකට ගිහිල්ලා අයෝමයව අර ඉඩමේ අයිතිකාරයාගේ හිත දිනාගෙන වැඩ කරන එකාගේ අතට හවස 5ට රුපියල් 2000 දීපු ගමන් මේ කඩපුලක්වක් එනවා. උගේ හිත කියනවා දැන් බීපිය 2000ක් තියෙන බීපිය 2000ක් නේ තියෙන්නේ අපෝ බීපිය. මේ කඩ 2000 ගත්ත වෙලේ ඉඳලා උගේ හිත කියනවලු පුතා බීපිය. අතර මගපදී මා හොඳ නැහැ යයි ඇයට දැනුණා. නිර්මලව අත්හරින්නට පුළුවන් කිලිටි නැති ජීවිතයක් ඇයට ඉතුරු විය යුතුයි. නැත්තම් මා ප්‍රේමවන්තයා හැටියට මානවයෙකු නොවේ. මා සල්ලාලයෙකු මේ මනුලෝ පම්බන් සල්ලාලයෙකු නොවේ. සිල් නොබිඳිමි. මාගේ ප්‍රේමණීය උත්තරීතරය පතිනිවෘතා සීලය මම කදින් දකිනවා කියලා කොල්ලා සිල්ලට කියනවා නංගි. නාකි පූසයි නාකි උපාසකයයි දෙන්නම එක වාස්. එහෙනම් ආපහු ආරූඪ කරගෙන සිල් පුරන්න ඔට්ටු වෙනකොට පොඩි කාලයක් ඉතුරු වෙන්නේ අප්පච්චි අවුරුදු 75ක් ඇවිල්ලා 80 යනකොට 5යි තියෙන්නේ. බැරි ගාතේ දුක් විඳිනවා 5ක් 75ක් ඇවිල්ලා තියෙනවා පුතා සිල් බිඳ 75ක් ඇවිල්ලා. අර පහෙන් පුරන්න පුළුවන් වෙයිද? 75ක් කරාපුවා මකන්න බෑ. ඒකමයි වෙන්නේ. මයි පුතේ සිල් ගන්න ඕන ගැටවර වයස, තරුණ වයස, මැදියම් වයස. මේ කාලේ තමයි පව් කෙරෙන්නේ. ඒ කාලෙදි සිල් ගන්න. දැන් මේ නාකි අම්මලා අප්පච්චිලා කසිප්පු පෙරන්නේ නැහැ, බොන්නේ නැහැ. දල් දාන්නේ නැහැ, බිලි බාන්නේ නැහැ, කෙමන් අතවන්නේ නැහැ, කරක් ගහන්නේ නැහැ, උගුල් අතවන්නේ නැහැ, වෙද්දික්කාර කොමේ යන්නේ, සල්ලාල කොමේ යන්නේ, හොරකමේ යන්නේ. ඕනනම් හීම් බොරුවක් කියලා වටේට ගිනි තියයි පොඩ්ඩක්. හීම් බොරුවකි. නේ ගේ වටේට වාගේ. එයින් එහා යන්න බෑ. එයින්ද මහා බරපතල අකුසල සිද්ධ වෙන්නේ නැති හේබාන වයසේ නාකි නොහැකි නාකි පුතා. නොහැකි සිල් බෙදින්නත් නොහැකි, සිල් පුරන්නත් නොහැකි නාකි වයසේ එක තැන ඉඳගෙන බැලිය හැකි ලෝකයේ බලා සතුටු වෙන්න හයිය තියෙන කාලේ සිල් අරන් සිල් රැකලා දන් දීලා පින් කරලා ලස්සන ලෝකයක් හදලා තියාගන්න ඕන. හොඳ චිත්‍රයක් ඇඳලා තියාගන්න ඕන පුතා. තම චරිතය වටා බලමින් දකිමින් විඳිමින් මැරෙන්න. නැත්තම් වැඩන්නේ. ඒකටයි සිල් ගන්න. කතාවට කියනවා කය වචනේ සංවර කර ගැනීම සීලයයි. එහෙම නැද සීල විස්තර වෙන්නේ. කය වචනේ සංවර කිරීම සීලයයි. ඒ මතු පිට පුතා. මතු පිට සීලය කය වචනේ සංවර කරාම සීලයයි. දැන් සීලනේ ඉතින් ඔක්කොටම. හිත සංවර නැත්තම් සීල් රකින්න බෑ පුතා. හිත හීලන හරිම මුරන්දුයි තන ඇවිදිනවා. හිතුණු එතුණු තන නවතිනවා. හිත හීලන මහා බලවත් ශක්තියක් තියෙන අසහාය කාර්යයක් කරන්න පුළුවන් නොපෙනෙන බල ශක්තියක් පුතා. හිත දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. දුර ගමන් යන තනිව හැසිරෙන කුඩු හරකෙක් වාගේ වෙච්චි දරදඬු හිත හීලා කෙරුවොත්, පාලනය කෙරුවොත් මාර බැමි වලින් ගැටලු වලින් අත මිදෙන්න පුළුවන්. නැත්තම් අමාරු යටුන. වාරි දෝව තලේ කිත්තෝ ඕක මොකත උබ්බතෝ පරිපන්දති දාංචිත්තං මාර දේයම් පහතවි. වතුරෙන් ගොඩට දාපු මාළුවෙක් ඕක මොකත උබ්බතෝ. ඒ අතට මේ අතට පණිමින් දඟලනවා. මොනවටද? වතුරට පයින්. ඇයි වතුරට පයින් හදන්නේ? උගේ ජීවිතයේ සියලු සැප තියෙන්නේ වතුර. හිතත් ඒ වාගේලු පුතා. වතුරෙන් ගොඩට දාපු මාළුවා වාගේ හිතත් ඒ අතට මේ අතට පණිමින් දඟලනවලු. කොහාට පයින්ද? හිත දඟලන්නේ
ඇහැ, කන, නාසය, දිව, ශරීරය මේ ඉන්ද්‍රියන් මේ ලෝකෙන් දැකලා රසයි මිහිරි සැපයි කියලා අල්ලගත්තු සතහන් තියනවානේ රූප සතහන්. එව්වා මනෝභාවයන්ගේ මනෝ ඉන්ද්‍රිය තැම්පත් කරගෙන ඉන්නේ. ආන්ගේ තැම්පත් කරගෙන තියෙන දත්ත හැම වෙලාවෙම කෑග ගහ කියනවා අරක බලාපිය මේක බලාපිය අරක කාපිය මේක කාපිය අරක ළඟට ඵල මේක ළඟට ඵල අරක විඳපන් මේක විඳපන් කියලා බලහත්කාරකම් කරනවා. නිකන් හිතන්නකො උදේ 8 ඉඳලා හැන්දෑවේ 5 වෙනකම් කිසි ගැටලුවක් නැතුව අනුන්ගේ කුඹුරකට ගිහිල්ලා අයෝමයව අර ඉඩමේ අයිතිකාරයාගේ හිත දිනාගෙන වැඩ කරන එකාගේ අතට හවස 5ට රුපියල් 2000 දීපු ගමන් මේ කටුකුලප්පුවක් එනවා. උගේ හිත කියනවා දැන් බීපිය 2000ක් තියෙන්නේ බීපිය 2000ක් වෙ තියෙන්නේ යකෝ බීපිය මේක 2000 ගත්ත වෙලේ ඉඳලා උගේ හිත කියනවානේ පුතා බීපුව මේක ගෑනිත් අමතකයි ළමයි අමතකයි පන්සල අමතකයි මරණාධාර සමිතිය අමතකයි දරුවන්ගේ පන්ති ගාස්තුව අමතකයි ලයිට් බිල් අමතකයි වතුර බිල් අමතකයි උගේ අම්මා අමතකයි උගේ තාත්තා අමතකයි මේ ඔක්කොම අමතකයි අර ගොසරා විකුණන ටිප්පොළ මතකයි අර යුතුයකම් ටික ඔක්කොම පැත්තකට දාලා අරුගාවට ගිහිල්ලා අරකින් 700ක් 1000ක් දීලා බීලා shopping එකට අර පවුලට ඉතුරු එක දාගෙන එල්ලගෙන මේ කාපාර පුරා එනවා. පාර පුරා එන රාබොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්ද විකාර ගතියෙන් වෙන්ද ගෙදර යන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ උඩ යන්න ජබෝරි සන්දෙන් අල්ලන් උටන් ගති ගතන් මහපාල මැද්දේ දකන උඩ වෙච්චිද රා බොණ්ඩ වෙරි වෙන්ද විකාර ගතිය පිස්සෙක් වාගේ පුතා බීපු ගම බලන්නකො මගුල් ගෙවල් වලට ඇවිල්ලා වැඩිම මිලක් දීලා ඉවරලා මගුල් ගෙදරට අරක්කු ගෙනල්ලා පිළිකන්න පැත්තේ කාමරයක දෙනවා ටික එකට එකෙක් දාලා ඉන්නේ. මා ගොම් බෞද්ධ සංස්කෘතියන්නේ පුතා මේ තියෙන්නේ. මෝඩ බෞද්ධ සංස්කෘතිය. ඒගොල්ලෝ කියනවා සුද්ධ බෞද්ධලු. අරකිට බබා හම්බෙන්න එනකොට එනවා පිරිත් කියන්නේ. පන්නන්න අපේ හාමුදුරුවෝ එනකොටම මගුල් ගෙදර තියලා මිනිස්සුන්ට බොණ්ඩ දීලා දීග මගුල් කඩලා මිනිස්සු අමනාප කරලා ඔලු බලලා බඩු මුට්ටු කඩලා නෑයෝ නොනෑයෝ වෙලා මේ උන්දගේ දීගේ අවසානයේ මින්ගේ කහම්බෙන්නලු සුනුරුවනේ ගුණ එබලා පුරා පුතන බලාපන් හැරින සුනුරුවනේ ගුණද කියලා ඒකද බෞද්ධකම හැමතැනම තියෙන්න ඕන පුතා 10 පොලක තිබිලා ඉවරලා එක පොලක නැති වෙච්ච ගමන් ඉවරයිනේ. 365 දවසක්ම ශික්ෂාකාමීව අමුව සමිය හැටියට ඉඳලා 365 දවසෙන් එක දවසයිනේ. ඒ හින්දා මම කියලා කොහේ හරි ඕන නැති ගමනක් යනවා. ගෑණි හරි මිනිහා හරි. 365න් එකයිනේ. 360ක් මායත් එක්ක කොත් මන්ද රීතියද කියලා හිත හැලු කරගත්තා හැකිද පුතා? එහෙම බෑ හිත හැලු කරගන්න. ජරාවම 365ම හොඳට ඉන්න ඕන. පින්වන්ත වෙන්න ඕන. මුළු ජීවිතේම පින්වන්ත වෙන්න ඕන. ඒක තැනක සිල් රැකලා දෙපොලක සිල් බින්දින්න බෑ. සීලය හැමතැනම රකින්න ඕන. ඒ අවබෝධය තියාගෙන දිවි ගෙවුවේ නැත්නම් සිල් රකින්න බෑ. හිත, කය, වචනය කියන තුන්දරම සම්වර නම් සිල් නැත්නම් බෑ පුතා. ඇඟේ කඩා වැටුණත් සීලවන්තයා පාපයකට අත තියන්නේ සඳහුරෙන් බලා වලාරෝ දෙක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා කඳු
bindu gala sande turulata pura siolangama veli mage nohim hitale obe netayadi matviyaruwen saloren horen horen bala wala rodek sangvila ape miuru pem kata asa sitinewa asa sitinewa kiyambuwal liyobe marute sali kopul talagati mage situm saselewai niwalanma ubi sisilasim sandohoren horen horen bala wala rodek sangvila ape miuru pem kata asa sitinewa asa sitinewa ලස්සන කතාවක් තියෙනවා. හොඳ පින්වන්ත සිල් රැකපු කොල්ලෙක් පෙම්වතියත් එක්ක ගියාලු පෝයක් දවසේ පුර හඳ තියෙන පෝයක් දවසේ ගංගාවක් යූරට මහවැලි ගම් යූරට ගියා කියලා හිතමුකෝ. ගංගාවේ යූරේ ඉඳගෙන දෙන්නා හැන්දෑවේ කතා කර කර හිටියා කාත් කවුරුත් නැති නිසල්මන් කැලෑ බදු තැන. කතාව රමණීය නිසා ප්‍රේමණීය නිසා ඉර බහැලා ගියා ගානක් ගියෙත් නෑලු. පොය දවසනේ ඉර බහිනකොටම හඳ පෑවුවලු. හඳ පායලා හඳ උඩට ඇවිල්ලා එබිලා බලනකොට ලෝකෙ දිහා මෙවුන් දෙන්න තව ගඟ ගාවලු. හඳට බය හිතුණලු පුතා. බයක් හිතුණලු දුකක් හිතුණලු ලැජ්ජාවකුත් ආවලු. කසාදත් බැඳලා නෑ තව. ලාමක වයසේ ජීවිතේ පැහිලත් මදි. අවිවාහක නිසාම මෙතන මේ වෙලාවේ ඉඳීම නම් සුබ නැහැ. අද හඳ ඇති දවස රාගික සිතුම් දනවනවා ගඟායින තවත් සීතලයි සිසිලයි. ඒ නිසාවෙන් මෙතනින් ඉවත් විය යුතුයි. ඒත් මු යන්නේ නැහැ කියලා හඳට දුක හිතලා ඇඬුවලු පුතා. බලන්නකො සාහිත්‍යකරුවෝ කලාකරුවෝ මේ ලෝකෙට ජීවය දෙන්න කරලා තියෙන වීරිය දැන් අර ගොන් සින්දු වාගේද බලන්නකො මෙව. සමහර සින්දු තියෙනවා අගක් නෑ මුලක් නෑ මොනවා කිව්වද දන්නේත් නෑ. මෙවුන් පිට්ටනියක්ම හාරලත් ඉවරයි. දඟලන අරුන් ගැහුවා යකඩ ගොඩකට දිදි ගාලා මේ මොකෙද්ද එකෙක් කිව්වා භාෂාවක් නෑ තාලයක් නෑ රිද්මයක් නෑ. මෙවුන් සාත්‍යයට දඟලුවා. අරවා නතර වෙනකොට මෙවුනුත් ඉන්නවා පිස්සෝ වාගේ පුතා දූවිලි නාගෙන. මේකලු සාහිත්‍ය සෞන්දර්යය. ආනන්දයෙන් ප්‍රඥාවට ගේන්න ඕන පුතා. ඒක තමයි සෞන්දර්ය සාහිත්‍යයේ තියෙන සොඳුරු බව වටිනාකම. මේක බලන්නකො ලියනවා හඳ ඇඬුවලු. මේ පිනිබෑවා කියන එක කියන්නේ මේ එන්නේ. ඒ සන්ධ්‍යාවේ පිනිබෑවලු. ඒක කියන්නේ මේ හදන්නේ. එහෙම කියන්නේ පිනිබෑවා කියන්නේ. හඳ ඇඬුවලු. අඬපු කඳුළු වැටුණලු ගංගාවයිනේ ගස්වලට. ඒ පැත්තෙන් සීතල හුලඟක් ආවලු ගඟ දිහා කලත්තගෙන. ඒ ආපු හුලඟ අර පිනි කඳුළු හඳ අඬාපු පිනි කඳුළුත් අරගෙන තවත් සීතල වෙලා ඇවිල්ලා අරුන් දෙන්නගේ හැප්පුණාලු. ඊට පස්සේ උන් දෙන්නට සීතල ආවලු. කොල්ලා වාව ගත්තලු සීතල කෙල්ලට වාව ගන්න බැරි වුණාලු. කෙල්ල ඉස ගසා දැම්මාලු. කියමු වැල්ලි ඔබේ කොණ්ඩේ කැඩිලා පල්ලෙහාට වැටුණලු. පහළ වැටිච්ච කොණ්ඩේ
මාරුතේ සැලී හුළඟේ පාවෙලා ගියාලු. පොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි කොල්ලාගේ හක්කේ ගෑවිලා කොල්ලාට ඉන්න බැරුව ගියාලු. සුලප්පුවක් වාගේ ආවලු. ඒ ගමන මූ නැගිට්ටලු. නැගිටලා පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බැලුවලු. නංගිලු ඉඳගෙන ඉන්නේ. පෙම්වතියනේ මේ නංගි වාගේ පෙවුනලු කොල්ලාට. ආපහු දෙතුන් පාරක් බැලුවාම නෑ පෙම්වතිය කියලා කොල්ලාට දැනෙනවා. ඒ කොල්ලා නංගි වගේ පෙවුනේ. කොල්ලා ආපහු හිතනවා පුතා මං කිව්ව ඕනෑම දෙයක් හිතන්න කියලා නැවත හිතාගෙන ගියා. කසාද බඳින තුරු පෙම්වතියද නැගෙනියසේ රැකිය යුතුයි. ආරක්ෂා කළ යුතුයි. මා විවාහ වන්නට මත්තෙන් ඇය සමග මා මිය ගියහොත් අතර මගපදී මා හොඳ නැහැ යයි ඇයට දැනුනොත් නිර්මලව අත්හරින්නට පුළුවන් කිලිටි නැති ජීවිතයක් ඇයට ඉතුරු විය යුතුයි. නැත්තම් මා ප්‍රේමවන්තයා හැටියට මානවයෙකු නොවේ. මා සල්ලාලයෙකු මේ මනුලෝපම්මා සල්ලාලයෙකු නොවේ. සිල් නොබිඳිමි. මාගේ ප්‍රේමණීය උත්තරීතරය පතිනිවෘතා සීලය මම තදින් රකින්නවා කියලා කොල්ලා සෙල්ලට කියනවා නංගි රැ වෙලා තියෙන්නේ හඳක් පායන කොණ්ඩේ බැඳ ගන්න අපි ගෙදර යන්න කියලා එකන් ගිහිල්ලා ආරම්භ ගියාලු පුතේ. දැන් මාගේ මෝඩ සක්කිලියෝ නෙමෙයි වසලියෝ නෙමෙයි පින්වන්ත මිනිස්සු. බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවානේ ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝ නරෝ ලද්දං විනාශේති තම් පරාභවතෝ මුකං. ජීවිතයේ සම්පූර්ණම පරිහානියට විනාශයට යනවා ස්ත්‍රී දූර්තයෙකු වීම. එහෙනම් දූර්තයන් වෙන්න එපා. මතට දූර්තයන් වෙන්න එපා. බూరు ගහන්න ඒකේ ඇලෙන්න යන්න එපා. කම්මැලියෝ කුසීතයෝ වෙන්න එපා. ජීවිතේ ජය ගන්න වෙර වඩා සිල් පුරා ජීවිතේ තනන්න ඕන. ණය නැති, බය නැති, පෝසත් බෝසත් මිනිසෙකු ලෙස ශ්‍රීතියෙන් දිවි ගෙවන්න පුළුවන් පුතා. මෙලවත් පරලොවක්. ඉතුරු ටික කියන්න වෙලාව තියෙයිද දන්නේ නැහැ. මං ආපු වෙලාවේ ඉඳලා මේකේ 6යි 5යි වෙලා. ඔදිට මේකාගේ කට්ට කැරකෙන්න කමක් නෑ. තව තියෙනවා මට හාමුදුරුවෝ දීපු පුංචි වෙලාවක්. නමුත් ඔක්කොම කියන්න බැරිව. පෝසත් බෝසත් මිනිසෙක් වෙන්න පින්වතුනි. අනිත් එක තමයි බුද්ධානුමතං. නිරෝගී බව ඕන, සීලය ඕන, බුද්ධානුමතං. මොකද බුද්ධානුමතං? මතය ගරු කරන්නලු කාගේද? උත්තානුවන්ගේ. කවුද උත්තානුව? හම්බෙලාම නැද්ද එහෙම? වැඩිහිටියන්ගේ පුතා. වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා මත ගරු කරන කෙනෙක් වෙන්නලු. වැඩිහිටියෝ කියලා කියන්නේ පුතා නිකන් අවාරයට නාකි වෙච්ච නාකියෝ නන් නෙමෙයි. බුද්ධියෙන් සහ ගුණයෙන් අනුන උත්තමයෝ. බුද්ධියෙන් සහ ගුණයෙන් අනුන අය වෙනවා. අන්න ඒ අයගේ අවවාද අනුශාසනා ලැබුවාම දියුණුවට පාර කියනවා මිසක් විනාශයට පාර කියන්නේ. අපේ වර්තමාන ශ්‍රී ලංකාවේ පුතා පාර්ලිමේන්තුවටවත් කුලදෙටුවන්ගේ වැඩිහිටියන්ගේ බුද්ධානුමතං උර්ධයන්ගේ අවවාද අනුශාසනා ලැබිලා නැහැ. ප්‍රඥාවන්තයින්ගේ ගුණවන්තයින්ගේ අවවාද අනුශාසනා ලැබිලා නැති හින්දා අපි පුතා ණයයි දැන් බයයි නේ. දෙකම දැන් තියෙනවානේ. රටවැසියාට ණය හින්දා බයයි. ඒ වගේම ණය හින්දා ලැජ්ජාවයි. ලෝකෙට මුණ දෙන්න බෑ. ණයයි බයයි දෙකම ඇවි. මැති ඇමතියෝද ණයයි බයයි. මෙවුන් ගෙවල් කුඩු කරගෙන එනවා අපිත් කුඩු කරයිද දන්නේ නැහැ. රජ්ජුරුවොත් ණයයි බයයි. ඒ අපලා හින්දා අපිත් ණයයි බයයි. අනුන්ගේ දම් වැළඳුවාට අපිත්
ණයයි බයයි. රටවැසියාට හරියට මඟ පෙන්නුවේ නැත්තම් පුතා දීපු දන් වලට ණයයි. රටවැසියා නිර්වාණගාමී මාවතේ පිහිටුවේ නැත්තම් ණයයි. ඒ ණය ගෙවන්නට කර්ම විපාක සසරේ ලැබෙනකොට බයයිනේ. ඒ හින්දා අත මිදෙන්න බෑ පුතේ. කාටවත් අත හොදාගෙන. ඒ හින්දා අවබෝධයෙන්ම අපි වැඩිහිටියන්ගේ කුලදෙටුවන්ගේ සැබෑ ඥානවන්තයන්ගේ ගුණවතුන්ගේ අවවාද අනුශාසනා ලැබමින් ජීවිතය ගොඩනගනවා නම් හරි වටිනවා. වර්තමාන සමාජය ඇතුලේ බලන්නකෝ ඔයාලගේ දරුවෝ අම්මට අහුම්කම් දෙන්නේ නැහැ, තාත්තට අහුම්කම් දෙන්නේ නැහැ, හාමුදුරුවන්ට අහුම්කම් දෙන්නේ නැහැ, ගුරුවරුන්ට අහුම්කම් දෙන්නේ නැහැ. ඒ වුණාට ඔයාලා දරුවෝ හදනවා. නේද? දරුවෝ හදන විදිය වැරදි කියලා තේරිලා නැහැ නේද තාම? ඔයාලට තේරිලා නැහැ දරුවෝ හදන විදිය වැරදි කියලා. දරුවෝ හදන්න ඕනන්නේ පන්සල කේන්ද්‍ර කරගෙන. ගමයි පන්සලයි වැවයි දාගන්න. පන්සල කේන්ද්‍ර කරගෙන දරුවෝ හදන්න. දරුවන්ට අවවාද අනුශාසනා පන්සල හරහා නිබඳවම මුණ ගැහෙන්න ඕන ලැබෙන්න ඕන. පොය 4ට තියා 2කටවත් ඉරිදා දවසට දහම් පාසල බුදුහාමුදුරුවෝ ධර්මයේ මුණ ගස්සන්න ඕන. ගුරුන්ගෙන් ලබන අධ්‍යාපනය ශික්ෂණයකින් ලබන්න හදන්න ඕන. කලහකාරී කඩාකප්පල්කාරී සල්ලාල අධ්‍යාපනයට ළමයිවද ඇදගෙන ගියපු එකේ කරුමේ පුතා මේ රටේ තියෙන. අම්මට අප්පට නැති, ජාතියට කුලයට ගෝත්‍රයට නැති, ආගමට දහමට නැති, නම්‍යශීලී නැති හිතුවක්කාර ජාතියක් මතට ඇබ්බැහි වෙච්චි, දූෂණයන්ට ඇබ්බැහි වෙච්චි සල්ලාල ලෝකයක්, කම්මැලි ලෝකයක් ඉතුරු වෙලා තියෙන එකේ. සැබෑ අවවාද අනුශාසනා දුන්නේ දෙන තැනට අරන් ගියන. ඒ අයව මුණ ගැස්සුවේ නැහැ. ඔයාලට උවමනාව තිබ්බේ ලොකු පුටුවක්, ලොකු පඩියක්, ලොකු නිලයක්, පට්ට හොරෙක්. නේද? ලොකු පුටුවක් හිමි, ලොකු නිලයක් හිමි, ලොකු පඩියක් හිමි. මා හොරෙක් ඕනකම තිබ්බේ. ඒක තමයි ඔය හදලා ඉන්නේ. එවුන් තමයි ඔය උඩ ඉන්නේ. තේරෙනවද ඒ කරපු දේ? මොකද පුතා ඒ පුතු අවජාතක જાතියක්, අවජාතක පුතු එකයිට කියන්නේ. බුදුහාඳුරු අනුදැනව දානනේ පුතු කණ්ඩායම් 3. මෙතන ඉන්නවා ඒ 3ම. සහජාත, අතිජාත, අවජාත. සහජාත කියලා කියන්නේ අම්මයි අප්පච්චිගේ යම් ගුණධර්ම තිබුණාද ඒ ගුණධර්ම වලට සමාන ගුණ ඇති දරුවන්ට කියනවා සහජාත පුතු කියලා. අතිජාත කියලා කියනවා අම්මගේ ගුණධර්ම, තාත්තගේ ගුණධර්ම, උගන්වපු ගුරුවරයාගේ ගුණධර්ම, පන්සලේ හාමුදුරුවන්ගේ ගුණධර්ම, පොතපත ආශ්‍රයෙන් ලබාපු ගුණධර්ම, ටෙලි නාට්‍යයක්, චිත්‍රපටියක් බලලා, කවියක්, සින්දුවක් අහලා ලබාගත් ගුණධර්ම, මේවා ඔක්කොගෙම පරිපූර්ණ වෙලා මව්පියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ දැනකට ගිය මේ මම් වාගේ අර හාමුදුරුවෝ වාගේ. අපේ අම්මට මහාන වෙන්න බැරි වුණා, තාත්තට මහාන වෙන්න බැරි වුණා, මම මහාන වෙලා. නේද? අපි තාත්තට මරණකම් මෙහෙම සිංහාසන ආරූඪ වෙන්න හම්බුණාද? නෑ. මං අතිජාත පුත්‍රයෙක් වෙච්ච හින්දා ශාසනය ආශ්‍රය නිස්සරය කරලා බුදුබණ අහලා දහම් පාසල් ගිහිල්ලා ලබාගත් පරිණත බවෙන් මේ සමාජයේ කලහකාරී ගැටුම් සහිත දුක් සහිත ලෝකයෙන් අත මිදලා එන්න ඕනෑ කියලා හිතලා මේ පැවිද්දට ඇවිල්ලා බුද්ධ පුත්‍රයෙකු වීමෙන් මාලත් ප්‍රීතිය. අතිජාතයි පුතා, අතිජාතයි. අපේ අම්මට අප්පච්චිට ලබන්න බැරි වෙච්ච උදාර ජීවිතයක් මට ලැබුණා. මේ හාමුදුරුවෝ ඔක්කොම එහෙම. නිකන් හිතලා බලන්නකෝ, ඇත්තටම උදිත උඹේ නෝනා උඹ කොච්චර ඔත්තු වෙලා හම්බ කරුවත් උඹට දෙනවට වඩා රහට හාමුදුරුවන්ට ගිහින් දෙන්න. දීලා පස්සඟ තියලා වඳිනවා. මේක දීගාවට පස්සේ උඹට වැන්දාද? මෙච්චර
300ට පස් දවසේම කෑම බීම ඇඳුම් කරඳුම් රන් රිදී මුතු මැණික් කොට්ට මෙට්ට සකල සැපම දීලා දීග ආපු දවසේ හැර උඹට වැඳපු දවසක් කියපන් මත් දුර්ලභ කාරණාවක් වැන්දාන මම දන්නවා වැන්දුනේ කියලා වැන්දා මුදිතර දැනෙනවනේ වැන්දා කිය වැන්දේ නෑ මම මේ කියන්න හදන්නේ වෙන දෙයක් නෙමෙයි එච්චර මහන්සි වෙච්ච උඹට නොයඳ හාමුදුරුවන්ට උඹට දෙනවට වඩා ප්‍රණීත විදියට එක වෑංජනයක් හරි වැඩියෙන් හදලා ඉඳුල් නොකොට අරන් ගිහිල්ලා පාරිශුද්ධ විදියට පූජා කරලා පස්සඟ තියලා වැඳලා ඉල්ලීමකුත් කරනවා ආයු වර්ණ සැප බල ප්‍රඥා වඩමින් මා සහ මගේ සැමියා දරුවා විරියෙන් මේ ගොඩ නැගූ දාන වස්තුවේ දෙන්නේ ඔබ වහන්සේ අපට නිවන් පසක් කරනු මැනවි කිය. මිනිහාට යන්න බැරි වුණොත් එදාට මිනිහාද මට එන්න බෑ වැඩ ගොඩක් කියලා හාමුදුරුවන්ට කියන්න කියලා අර දානයකට අත තියලා මූ වඳිනවා මෙහෙ ඉඳලා. මූ වඳිනවා මෙහෙ ඉඳලා. ගෑණි කොච්චර ප්‍රණීත විදියට හදලා පූජා කෙරුවත් මොනවා ගිහින් පූජා කරලා වැන්දත් මිනිහා ඒකට පැත්තක ඉඳලා හරි වඳිනවා මිසක් පුතා තරහක් නැහැ.